හායි කොහොමද ඉතින් ළමයි හැමෝටම හොඳින් ඇති කියලා මම සෙන්සයි දෙන්නම හිතනවා. ඉතින් අද දවස අපිට ලස්සන දවසක්. ඇත්තම කිව්වොත් අද මගේ හස්බන්ඩ්ගේ ඒ කියන්නේ සෙන්සගේ බර්ත්ඩේ එක සහ අපි දෙන්නගේ ඇනිවර්සරි එක දවස. ඉතින් මම තීරණය කරා කලින් පාරවල් වල වගේම මේ පාරත් පොඩිවට හරි බර්ත්ඩේ පාටි එකක් ගන්න ඕන කියලා. ඉතින් ඔයාලට දැන් පේනවා ඇති අපි කොහොමද ඩෙකරේෂන් එක කරලා තියෙන්නේ කියලා. මම හිතුවා මේ පාර පොඩ්ඩක් ජපාන් ස්ටයිල් එකට තමයි ඒ කියන්නේ අපේ වෘත්තියත් ඇත්තටම වෘත්තියත් එක්ක සම්බන්ධ වෙන නිසා ජපාන් විදිහට ලස්සනට කේක් එකක් ඩිසයින් ඉතින් දැන් අපේ පොඩ්ඩක් මෙතන ෆොටෝස් ටිකක් අරගෙන ෆොටෝ ෂූට් එකක් තමයි මේ කරන ගමන් ඉන්නේ. ඉතින් අපේ පාටි එකට ආපු කිසිම කෙනෙකුට හිත් සතින් යන්න වෙන්නේ. මොකද අපේ හැම පාරකම වගේ මේ පාරත් එන හැමෝටම ගිෆ්ට් එකක් දීලා තමයි යවන්නේ. ඉතින් දැන් මේ වෙලාව වලට පේනවා ඇති පවුලේ අය සහ ඊට අමතරව අපේ පාටි එකට සහභාගී වෙන අයත් එක්ක ෆොටෝ ෂූට් එකක් කරන ගමන් තමයි ඉන්නේ. ඇත්තටම මම මගේ හස්බන්ඩ්ට ගොඩාක් ආදරේ. ඒ වගේම එයත් මට ගොඩාක් ආදරේ. ඉතින් හැම පාරකම වගේ මම යාට ඒ කියන්නේ මගේ බර්ත්ඩේ එකට කලින් තමයි යාගේ බර්ත්ඩේ එක තියෙන්නේ. ඉතින් මමත් එයාට බර්ත්ඩේ පාටියක් ඕගනයිස් කරනවා. ඒ වගේම එයාත් මට බර්ත්ඩේ පාටියක් ඕගනයිස් කරනවා. ඉතින් අපේ ඇනිවර්සරි එකත් හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක දිනේට වැටිලා තියෙන නිසා අපි ඉතින් ඒ දෙකම එකට අල්ලලා තමයි පාටි එකක් දාන්නේ. ඉතින් මේ දවසටනේ අපි හැමෝම කියන්නේ හස්බන්ඩ්ගේ යාළුවෝ කියන්නේ හස්බන්ඩ්ගේ යාළුවෝ අපේ පවුල්වල අය හැමෝම එකට එකතු වෙන්නේ. ඉතින් අපේ ප්‍රධාන අරමුණ තමයි ඒ කට්ටියත් එක්ක සුහදව කතා බහ කරලා පොඩ්ඩක් එන්ජොයි කරන එක. මොකද අපිට සහ ඒගොල්ලොන්ගේ තියෙන වෘත්තීන් එක්ක අපිට නිතරම හම්බෙන්න කිසිම අවස්ථාවක් නැහැනේ. ඒක නිසා තමයි අපි මේ විදිහට පාටි එකක් ඇරේන්ජ් කරලා ඒ යාළු මිත්‍රකම් බෙදා හදාගන්නේ. අපිට ඇත්තටම මේ වගේ මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන්නේ දුක් වෙවි තැවි ඒ වගේ ඉන්න නෙමෙයි. ඇත්තටම අපිට මේ වගේ මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන්නේ ඔයාටත් මටත් මේ හැමෝටම ලැබිලා තියෙන්නේ ජීවිතේ විඳවන්න නෙමෙයි. ජීවිතේ විඳලා සතුටින් මේ පුංචි කාලය ගත කරන්න. මොකද අපිට ලොකු කාලයක් නැහැනේ. අවුරුදු 100න් උඩ 200 300 එහෙම ජීවත් වෙන්නේ නැහැනේ ඇත්තටම. ඒක නිසා අපිට මේ ලැබිලා තියෙන පුංචි කාලේ අපිට තියෙන අපේ ආදරණීයයන් එක්ක සහ ඒ කියන්නේ තමන්ගේ හස්බන්ඩ් වයිෆ් ඒ එක්ක සතුටින් තමන්ට තියෙන දේන් ඒක ලස්සනට විඳින්න. ඒක ඔයාටත් මටත් පොදුයි. මේක බලන හැමෝම දැන් හිතන්නකෝ ඔයා වුණත් ජීවිතේ දුක් විඳ ඒ කියන්නේ දැන් හිතන්න මෙහෙම ඔයා දැන් ජොබ් එකකට ගිහින් මොනාරි හම්බ කරනවා නම් ඉතින් ඒක ජීවිතේ විඳින්නත් ඒකෙන් කොටසක් තියා ගන්න ඕනේ. මොකද නැත්තම් අපිට වයසට ගිහිල්ලා අපිට තේරෙද්දි අයියෝ මම මේ දේ කරේ නෑ මම මෙහෙම හිටියේ නෑ ඔහොම කියලා මතක් වෙද්දි ජීවිතේ පසුතැවීමක් ඇති වෙනවා. ඒ නිසා අපිට පුළුවන් කාලේ පුළුවන් විදියට සතුටින් කාලය ගත කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. තාම අපේ පාටි එක ස්ටාර්ට් කරේ නෑ. අපි තාම කේක් කැපුවේ නෑ. මොකද තව කට්ටිය අපේ එන්න ඉන්නේ නිසා එන අයත් එක්ක ඉතින්
ෆොටෝ එකක් ගහලා ඉතින් ඒක මතක සටහනක් විදිහට අපි තියාගන්න ඕනේ. ඇත්තටම කිව්වොත් මගේ ඇල්බම් තියෙනවා සෑහෙන ප්‍රමාණයක්. ඒ කියන්නේ මගේ පුරුද්දක් තියෙනවා. මම හරි ආසයි ඒකට. මගේ පුරුද්දක් තියෙනවා ලස්සන දවස්වල මතකයන් ඇල්බම් වලට හදලා වෙනම ඇල්බම් තියාගන්න එක. දැන් ඉතින් අපි කේක් එක කපන්න තමයි රෙඩි වෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ විදිහට තමයි අපි කේක් එක කැපුවේ. ඇත්තටම ගෑනු ළමෙක් විදිහට අපි දවසක කසාද බැඳපුවාම තමන්ගේ මහත්තයා ඇත්තටම තමන්ට ඉන්න මේ මිහිපිට ඉන්න අපිට පේන්නේ ඉන්න එකම දෙවි කෙනා තමන්ගේ හස්බන්ඩ්. ඉතින් මුලින්ම එයාගෙන් ආශිර්වාදය අරගෙන දෙමාපියන්ගෙමුත් ආශිර්වාදය අරගෙන තමයි අපි මේ පාටි එක ස්ටාර්ට් කරේ. ඇත්තටම අපි දැන් මැරි කරලා මේ 5 වෙනි ඇනිවර්සරි එක තමයි යන්නේ. ඇත්තටම ගොඩාක් සතුටුයි. ඇත්තටම මැරි කරා කියලා කාලෙ මෙච්චර ඉක්මනට ගෙවුණා කියලා දැනෙද්දිත් අවුරුදු 5ක් කියද්දිත් හිතට අවුරුදු 5ක් ගියේ නෑනේ කියන හැඟීම එන තරමටම අපි දෙන්න ආදරෙන් සතුටින් කාලය ගත කරා. ආපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. ඉතින් විනාඩියක් ගන්න මේ නැත්තම් කතා කරන්න ගියොත් මට පැයක් විතර කතා කරන්න අවශ්‍ය වෙලා ඒ නිසා මේ ඉතින් මට මේ අවස්ථාවට සම්බන්ධ වුණේ මගේ විශේෂයෙන්ම ගොඩක්ම හිතවත් යාළුවෝ හිත මිත්‍රයෝ ඊට පස්සේ මගේ පවුලේ කට්ටිය ඒගොල්ලෝ තමයි සම්බන්ධ වුණේ. ඉතින් ගොඩක් අයට කිව්වෙත් නැහැ. කීප දිනකට කතා කරේ තව ඉන්න කට්ටියක් ඉන්නවා. ඉතින් වර්ෂාවත් එක්ක ඒගොල්ලෝ තව ටිකකින් සම්බන්ධ වෙයි. ඉතින් හැමෝම ඉන්නවා මෙතන. ඉතින් මට ගොඩක් සන්තෝෂයි. මෙතන ඉන්න කවුරුත් කවදාවත් මගේ වචනයක් අහක දාලත් නැහැ. ඊට පස්සේ ගත්තොත් මගේ හදවතේම ඉන්නේ මගේ යාළුවෝ තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ට ගොඩක් මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා. thank you මම වෙනුවෙන් ආවට. ඉතින් මම කියන්නේ අපේ මේක පාර්ටි එක මේක සම්බන්ධයෙන් මෙයාට තමයි ඒක තිබ්බේ. මෙයා ගොඩක් මහන්සි වුණා. ඉතින් ගොඩක් ස්තුතියි. දැන් ඇනිවර්සරි එක අවුරුදු 5ක් වෙනවා. ඉතින් මාත් එක්ක ඉඳලා ඉතින් ඉස්සරහට තියෙනවා. ගොඩක් ස්තුතියි. ඉතින් අපේ පවුලේ කට්ටිය, අපේ මල්ලි ඊට පස්සේ මම පිළිවෙලට ගන්නවා. එතකොට අපේ මල්ලිගේ යාළුවෝ ඊට පස්සේ මල්ලිගේ යාළුවෝ ටික ඊ පාරත් ආවා. ඊට පස්සේ මගේ යාළුවෝ කට්ටිය නම් වශයෙන් කියන්නේ ගියොත් එහෙම ගොඩක් කට්ටිය ඉන්නවා. ඒ නිසා හැමෝම මතක් කරනවා. ඉතින් ගොඩක් හැමෝටම ගොඩක් ස්තුතියි. මොන කාර්ය බහුලත්වය මොන දේ තිබ්බත් මම වෙනුවෙන් මේකට ආපු එක ගැන. ඉතින් ඕගොල්ලන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා අද දවසේ ආවා. ඉතින් ගිය අවුරුද්දෙත් අපි හම්බුණා. මේ අවුරුද්දෙත් අපි හම්බුණා. තව මාස දෙකක එකමාරකින් අපි ආයෙත් හම්බේ. ඒකේ හැම අවුරුද්දේම මම මේක කරන්නේ අපි දැන් ඇත්තටම ගත්තොත් මෙතන මගේ ගොඩක් හිතවත් යාළුවෝ හිටියට අපි ඇත්තටම හම්බෙන්නේ මාස 6ක් මාස 7ක් අවුරුද්දකට සැරයක් හම්බෙන්නේ. මොකද ඕගොල්ලන්ගේ තියෙන කාර්ය බහුලත්වය මගේ තියෙන කාර්ය බහුලත්වය හැක්කමත් එක්ක අපිට ටයිම් එක බැලන්ස් කරන්න අපි හැමෝටම මේව හම්බෙන්න විදියක් නැහැ. ඉතින් ඒකෙදි මම මේ දේ කරන්නේ ඕගොල්ලෝ වෙනුවෙන් අපි ඒක හම්බෙන්න ඕනේ. ඉතින් වයසට ගිහින් එක පාට දැකලා වැඩක් නැහැ. ඉතින් අපි හම්බෙන්න ඕනේ, මිත්‍රත්වයේ හැමදේම තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි මම මේක කරන්න කියලා මම හිතුවේ. මෙතන ඉන්න යාළුවෝ හැමෝම එහෙමයි. ඉතින් මට ගොඩක් සතුටුයි ඕගොල්ලෝ සම්බන්ධ වුණ එක ගැන. අපි හැමදේම මේ වගේ හම්බෙයි ඉස්සරහට. ඉතින් මම වෙනුවෙන් ආපු හැමෝටම මගෙනුත් පොඩි gift එකක් තියෙනවා. ඉතින් ටීචර් එක තමයි. අනික කට්ටිය අපි බලන්නේ මම ඕකේ නේ sorry ගොමනේ sorry මේ මට මේ කේක් එක හැමෝටම ගන්න ගියොත් එහෙම ලොකු ටයිම් එකක් යනවා. ඒ නිසා මම කේක් එක මේ ඕගොල්ලන්ට හැමෝටම දෙනවා. මේ ඕන ඇවිල්ලා කවල යන්න ගන්න. මේ
පුංචි පිළිගැනීමේ කතාවකින් පස්සේ ඉතින් අපි ඒගොල්ලන්ට තෑගි දෙන්න පටන් ගත්තා. මොකද පාටියකට ආපු අයට ඇත්තන මේ වගේ පොඩි ගිෆ්ට් එකක් දෙන එක වුණත් අපි දෙන්නගේ හිතට මාරම සතුටක් දැනෙන්නේ. ඉතින් ඔන්න අපේ පුංචි බර්ත්ඩේ ගිෆ්ට් එක තමයි මේක. ඇත්තටම මට මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න හම්බෙන්නේ අපේ බර්ත්ඩේ පාටි එක තියලා ගොඩාක් පස්සේ. මොකද මම මගේ අනිත් channel එකට අප්ලෝඩ් කරා. ඒත් මම හිතුවා මම මගේ මේ channel එකට මේක අප්ලෝඩ් කරන්න ඕනේ කියලා. මොකද මම දිගටම අය බ්ලොග් දාන්නේ සෙන්සේ මමයි දෙන්නම් බ්ලොග් දාන්නේ මේ channel එකට. ඒ කියන්නේ සෙන්සේ ටීචර්යි ලයිෆ්ස්ටයිල් කියන මේ channel එකට. අපේ අනිත් channel එක official channel එක තමයි. ඒක දැන්ට subscribers 48000ක් වගේ ඉන්නවා. ඒක ඔයාලට බලන්න ඕන සිංහලෙන් සෙන්සේ ටීචර්යි කියලා ගහපුවාම search කරපුවාම ඔයාලට මේ channel එක බලා ගන්න පුළුවන්. මොකද මම මේ channel එක ඉස්සරහට හිතන් ඉන්නේ වෙනස් ලස්සන වැඩක් කරන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් ඒකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන්. අපේ SM Japanese Language Center කියන්නේ අපේ අධ්‍යාපන ආයතනයේ, ඒ කියන්නේ අපේම ආයතනයේ. ඒක ගැනත් විස්තර ඔයාලට බලා ගන්න පුළුවන් FB එකේ SM Japanese Language Center කියලා සර්ච් කරපුවාම අපේ page එකට ගිහින් විස්තර ටික දැනගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට අපේ website එකත් බලන්න පුළුවන්. ඉතින් අපේ ආයතනයේ ළමයින්ගේ වැඩසටහන්, එයාලගේ graduation ceremony, ඒ වගේ ගොඩාක් දේවල් ඒකේ බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතුවා බ්ලොග් සහ අනිත් හැම දෙයක්ම අපි ඒකට දානවට වඩා මේ channel එකට ලොග් දාපුවාම ගොඩක් අය ලොග් බලන්න ආසයිනේ. ඒක නිසා එක දිගටම බලාගෙන යන්න පුළුවන්. ඒක නිසා අපි මේ channel එකට ලොග් දාන්න තීරණය කරා. සෙන්සේ මමයි කියන්නේ අපි දෙන්න ගුරුවරු දෙන්නෙක් වුණාට අපි දෙන්නට පුළුවන් උපරිමේ ජීවිතේ විඳින්න තමයි අපි හැම මොහොතකම උත්සාහ දරන්නේ. ඇත්තම කිව්වොත් අපි දෙන්න සින්දු කියනවා. ඒ කියන්නේ අපි දෙන්නගේම සින්දු රිලීස් කරලා තියෙනවා මේ වෙද්දී 6-8ක් විතර. ඒ වගේම සෙන්සේ ගොඩක් ආසයි ක්‍රිකට් සෙල්ලම් කරන්න. ඉතින් අපි ඒ වගේ දේවලුත් කරනවා. ඒ වගේම තව ගොඩක් දේවල් ඒ කියන්නේ අපි රංගපානවා, ටෙලිග්‍රාම් වල රංගපානවා. අපි හැම දෙයක්ම කරනවා. ඒ කියන්නේ ඔයාලා උනත් ඉගෙන ගන්න ජීවිතේ තමන්ගේ ආසාවල්, ඒ කියන්නේ මේ කෙටි කාලය තුලදී තමන්ගේ ආසාවල් ඔයාලා උපරිමයෙන් ඉෂ්ට කරගන්න උත්සාහ කරන්න ඔයාලට පුළුවන් හැම වෙලාවකම. අපි දෙන්න නම් එහෙමයි. මොකද දෙන්නට දෙන්න තේරුම් ගන්නවා නම් දෙන්නට දෙන්න හරි පාරේ, හරි මාර්ගයේ, හරි විදිහට යන්න ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම තමන්ගේ වෘත්තියට අමතරව තමන්ගේ තියෙන ආස දේවල් කරලා, ආස තැන්වල ගිහිල්ලා, ටුවර් ගිහිල්ලා ඔයාලට පුළුවන් විදිහට ජීවිතේ විඳින්න ඕනි. දැන් හිතන්න එපා දැන් අනේ මට මුදල් නෑනේ එහෙම ජීවිතේ විඳින්න කියලා දුක් වෙන්නත් එපා. එහෙම කෙනෙක් මේක බලනවා නම් මොකද තමන්ට පුළුවන් විදිහට තමන්ට තියෙන දේ. දැන් ඇත්තටම සමහරුන්ට කේක් එකක්වත් කපන්න මුදලක් නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ උපන් දිනයකට කවදාකවත් කේක් එකක් කපලා නැති වෙන්නත් පුළුවන්. ඒත් හිතන්න එපා. ඔයාට කවදා හරි ඒ දේ ඔයාලට කරන්න ශක්තිය, ධෛර්යය ලැබෙයි. ඒ වගේම වාසනාව තියෙයි. ඒක නිසා තමන්ට තියෙන දෙයින් තමන් සතුටු වෙන්න. කියන්නේ තමන්ට පුළුවන් විදිහට සතුටු වෙන්න බලන්න. ඒ කියන්නේ තමන්ට පුළුවන් විදිහට කෑමක් කන්න, ඇඳුමක් අඳින්න, ලස්සනට ගෙදරක් තියාගන්න, තමන්ට පුළුවන් විදිහට වාහනයක් ගන්න. එහෙම ටික ටික උඩට යන්න. කවදාකවත් දැන් සමහරුන්ගේ දැන් පුරුද්දක් තියෙනවා සල්ලි තියන අයට පොඩ්ඩක් මේ සල්ලි තියන අය නරක මිනිස්සු එහෙම හිතන. ඇත්තම කතාව ඒක නෙමෙයි. ඇත්තටම මේ සල්ලි තියෙන මිනිස්සු හැමෝම නරක නෑ. මොකද මේ මිනිස්සු හින්දා තමයි අනිත් කෙනෙකුට ජොබ් එකක් හරි තියෙන්නේ. ඒ මිනිස්සයාට එක්කෙනෙකුටවත් සල්ලි නැති වුණොත් ඇත්තටම කිව්වොත් අනිත් මිනිස්සයාට සල්ලි හම්බ කරන්නවත්
මේ ජොබ් එකක් නැහැනේ. ජොබ් එකටවත් යන්න නැහැනේ. කෙනෙකුට තියෙන හින්දා තමයි අනිත් කෙනාට ඒ දේ ලැබෙන්නේ. ඒ දේෙන් තමන් සතුටු වෙන්නේ. ඒ දේ ඉතුරු කරගෙන තමන් උඩට යන්න අඩියෙන් අඩිය. ඒක තමයි තමන්ගේ ජීවිතය කියන්නේ. ජීවිතේ ලස්සනට හිත පිරිසුදු තියාගන්න ඉගෙන ගන්න. එතකොට හැම දෙයක්ම ජීවිතේ සාර්ථක වෙනවා. එහෙම සින්දු දෙකක් කියන්න යන්නේ. ඉතින් ඒකෙදි මේ සින්දුව ලිව්වෙත් අපි ඒ සින්දු වල කියන්නේ අපිම තමයි. මේ සින්දු වල මේ අර්ථය සමහර දේවල් හරියට තරම් තියෙන්නේ. අයිනම් කියමු නේ ස්ලෝ එක දාන්න. ඔන්න ඉතින් එදා දවසේ අපි දෙන්නගේ ලස්සන අපි දෙන්නගේම ඔෆිෂියල් සින්දු දෙකකුත් එදා අපි ගායනා කරා. ඉතින්
අපි අපේ දවසේ ලස්සනට සතුටින් ගත කරන්න ඕනනේ. ඉතින් අපේ සින්දුවකුත් ඒ වෙලාවේ අපි ගායනා කරා. මොකද මෙතන ඉන්න කට්ටියත් කිව්වා සින්දුවක් කියන්න කියලා. ගොඩක් අයගේ රික්වෙස්ට් තිබ්බා. ඒක නිසා අපි අපේ සින්දු දෙකත් ගායනා කරා. ඊට පස්සේ ඉතින් කට්ටිය කෑම කාලා සතුටින් ඒ වෙලාව ගත කරා. එහෙනම් මෙතනින් එහාට පොඩ්ඩක් වීඩියෝ එක බලන්න. ඊට පස්සේ මම එක්ස්ප්ලেইন කරන්න. ඇත්තටම සෙන්සේ මමයි ගොඩාක් කාර්යබහුල දෙන්නෙක්. මොකද අධ්‍යාපන ආයතනයක ඉන්න සිසුම් පිරිසත් එක්ක ඒගොල්ලොන්ගේ වැඩත් එක්ක ඇත්තටම අපි ගොඩාක් කාර්යබහුලයි. ඒත් අපිට අපි වෙනුවෙන් අපි පොඩි හරි වෙලාවක් අපි වෙන් කරගන්නවා. ඒක පුරුදු වෙන්න ඔයාලත් මේක බලන ඔයාලත් තමන්ගේ ආදරණීයන් වෙනුවෙන් චූටි වෙලාවක් හරි වෙන් කරගන්න ඉගෙන ගන්න. එතකොට ගොඩාක් ජීවිතේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ මම මේක ලොග් එක වලට දැම්මට ඇත්තටම මම මේ කතා කරන දේවල් වලින් චූටි හරි ඔයාලා දෙයක් ඉගෙන ගන්න. ඒක ඇත්තටම ඔයාලගේ ජීවිතේට ගොඩාක් වටිනා දෙයක් වෙයි. ඉතින් අපි තව ටිකකින් බුෆේ එක ඕපන් කරනවා. ඊට පස්සේ ඉතින් කට්ටිය කෑම කාලා සතුටු වෙන්න තමයි තියෙන්නේ. ඔයා මේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා like කරලා comment කරලා තව කෙනෙකුට බලන්න share කරලා තියාගන්න. ඒ වගේම මගේ අනිත් channel එක Sensei Teacher සිංහලෙන් search කරන්න. ඒකත් කැමති අය like කරලා comment කරලා subscribe කරලා share කරලා තියාගන්න. ඒක ආදරණීය ඉල්ලීමක්. අපේ බුෆේ එක මෙන්න මේ විදිහට තමයි තිබුණේ. දැන් ඔයාලට පේනවා ඇති. ඉතින් ඔන්න අපි දෙන්නම බුෆේ එක ඕපන් කරා. ඊට පස්සේ ඒ කියන්නේ තවත් ඒ කියන්නේ මේ වෙනකම්ම තවත් කට්ටිය හිත මිත්‍රයෝ යාළුවෝ ආදිය තවත් පාටියට එන ගමන් තමයි ඉන්නේ. ආවට පස්සේ ඉතින් එයාලටත් gift එකක් දීලා ෆොටෝ එකක් අරන් ඉතින් ඒගොල්ලෝ ආදරෙන් සුහදව අපි ඒගොල්ලොන්ව පිළිගත්තා. ඉතින් හස්බන්ඩ්ගේ යාළුවොත් හම්බෙන්නේ ගොඩ කාලෙකට පස්සේනේ. ඉතින් එයාලා කාලා බීලා පොඩ්ඩක් ඩාන්ස් කරලා එයාලා ලස්සන්ට එන්ජොයි කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් ගොඩාක් අය අහනවා අපෙන්
ඔය දෙන්න අයියයි නංගීද කියලා. ඇත්තටම අයියයි නංගී නෙමේ අපි දෙන්න ඇත්තටම හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්. ඉතින් සමහරු අපේ අනිත් වීඩියෝස් දකිද්දී ඒ කියන්නේ අපි ෂෝට් වීඩියෝ එහෙම ගොඩක් අය දකිනවනේ. ඉතින් එතකොට මුලින් කට්ටිය ගොඩක් අහලා තිබුණා අයියයි නංගීද එක වගේ කියලා. ඇත්තටම අපි දෙන්න හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්. ඉතින් දැන් හස්බන්ඩ්ගේ යාළුවෝ සින්දුවක් යනවා ලස්සනට. ඉතින් කට්ටිය කතා කරලා මේ ලස්සනට එක වගේ ඩාන්ස් කරනවා. ඔයාලට පේනවා ඇති. අර සීදේවි මම කියලා සින්දුවක් යන්නේ. අන්න ඒකට එයාලා ටේබල් එකේ ඉඳන් මේ ලස්සනට ඩාන්ස් කරන ගමන් තමයි ඉන්නේ. ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන් මගේ හැන්සම් කොල්ලා මගේ කියන ඔෆිෂියල් මියුසික් ඒ කියන්නේ මගේ සෝන් එකටත් මේ කට්ටිය ලස්සනට ඩාන්ස් කරනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්.
පිස්සු වැටුවා හැන්සම් කොල්ල මගේ මගේ සුදු බෝලකගේ අනේ අම්මා langsung pulang kami follow ke Los Angeles Minggu tinggal pakai punya apa kamu lagi ngantor kamu ඉතින් මේ වෙලාවේ කට්ටිය සතුරු වෙන ගමන් ඉද්දි ඇත්තටම අපේ මෙයා තමයි ඩීජේ කරන්නේ අපේ පාටි එකේ. ඔයාලට පේනවා ඇති. ඉතින් මම ඔයාලට දැන් වීඩියෝ එක බලන්න අවස්ථාව දෙන්නම්. මම දැන් ගොඩාක් කියලා ඔයාලත් එක්ක කතා කරගෙන හිටියේ. ඔයාලා දැන් එහෙනම් වීඩියෝ එක ඉස්සරහට බලන්න. අනිවාර්යයෙන්ම වීඩියෝ එකට මේ වෙනකම් බලපු කෙනෙක් ඉන්නවා නම් ආදරණීය ඉල්ලීමක් මේකට ලයික් එකක් දාලා යන්න වීඩියෝ එක හොඳයි නම් ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මම ඉස්සරහට බ්ලොග් ගේනවා. එතකොට ඔයාලට දාව ගමන් බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔන්න අපි දෙන්නට ඩාන්ස් කරන්න කියලා ආරාධනාවක් ලැබුණා. ඉතින් අපි ඒ ආරාධනාව පිළිගන්න නැතුව ඉන්නතුව අපි දෙන්නත් පොඩ්ඩක් ඩාන්ස් කරලා සතුටු වුණා. එහෙනම් අපි මේ වගේ ලස්සන විලොග් එකකින් නැවතත් හමු වෙමු. හැමෝටම බුදු සරණයි.